රයිට් ගයිස් කට්ටියටම සුබ දවසක් කියලා මම මේ වීඩියෝ එක පටන් ගන්නවා. හරිද ඔයාලට කියලා දෙන දෙයින් මේ මම ට්‍රේඩ් ගන්න ට්‍රේඩ් කරන්න. හරිද? එතකොට මෙහෙම ලොන්ග් පොසිෂන් එකක් අරන් එහෙම ඇඳලා තියලා පින්වට ඔයාලට තේරෙන්නේ නැහැ මේක මොටිවේෂන් එකකට තමයි මම වීඩියෝ එක මේ ඔයාලට කරන්නේ. හරිද? එතකොට ස්ටොප් ලොස් එක මෙහෙම තියලා ගත්තා කියලා පෙන්වන්න පුළුවන්. ඒත් මම දන්න තරමින් හරියට එයාලගේ ට්‍රේඩ් හිස්ටරිස් දාන්න වින් රේට් එක දාන්න. ඉතින් මම දැන් මේක මෙහෙම ඔයාලා කරා නම් දැන් මේක මම මෙහෙම කරන දෙයින් මට සතුටුයි. මම ලොකු මාජින් තියාගෙන ට්‍රේඩ් කරන ට්‍රේඩ් කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය ට්‍රේඩ් කෙනෙක්. ඉතින් ඔයාලට ඒ විදිහටම කරන්න පුළුවන්. මේක මන්ත්ලි පේන එක තියෙනවා, වීක්ලි එක තියෙනවා. එතකොට මේක OP එකේ ඒ ගහපු ට්‍රේඩ් එක තමයි මේක ස්විං ට්‍රේඩ් එක. සාමාන්‍ය ඉතින් මම බලන වෙලාවේ තිබ්බතනින් තමයි මම ට්‍රේඩ් එකට එන්න උනේ. මේකට කන්ෆර්මේෂන් ටික අරගෙන එතකොට මෙතන මේ දවස් ටිකේ ගහපු ට්‍රේඩ් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඒකේ වින් රේට් එකත් එක්ක PNL එකත් එක්ක මේ ඕවර් ප්‍රොෆිට් එක තියෙනවා කොහොමද කියලා ග්‍රාෆ් එක වලට බලන්න පුළුවන්. හයි හයිස් හයි ලොස් ඔය විදිහට තමයි යන්නේ. එතකොට දැන් මේක වලට මොටිවේෂන් එකක් තමයි දෙන්නේ. දැන් මේක ඔයාලට කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඔයාලට කරනවා නම් ඒ දේ කොහොමද කරන්නේ මොන විදිහට කරන්නේ කියලා ඔයාලා තමයි තේරුම් ගන්න ඕනේ. දැන් ඔයාලා සාමාන්‍යයෙන් මම දැන් මෙතන අර ලෙසන්ස් වගේ වලට කියලා දෙන්න ට්‍රේඩ් එකක් ගන්න කොහොමද. එතකොට මේ VWAP එක යූස් කරනකොට මේ VWAP එක අපි කොහොමද ගහන්නේ මොන වගේ මෙවලටද ගහන්න පුළුවන් කොයි වගේ ආකාරයකටද ගහන්න පුළුවන්. එතකොට වොලියම් ප්‍රොෆයිල් එක ස්කැල්පින් වලට කොහොමද ගහන්න පුළුවන්. මේ එතකොට ස්විං ට්‍රේඩ් එකක් ගන්න නම් මොන ආකාරයකටද ඒක බලන්න පුළුවන්. එතකොට ඔය දේ තමයි මම මෙතන ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. එතකොට ඔයාලා බලන්න ඕනේ මොනවද? එතකොට ඒකෙන් බලලා ඔයාලා කන්ෆර්මේෂන් ගන්න කොහොමද? ඒ කන්ෆර්මේෂන් එක මත ට්‍රේඩ් එක ප්ලේස් කරන්නේ කොහොමද? එතකොට ස්ටොප් ලොස් එක ඔයාලා තියාගන්නේ කොහොමද? එතකොට ඔය දෙයින් ඔයාලා ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? පේපර් ට්‍රේඩින් වගේ කරලා බලන්න ඕනේ. ඉස්සෙල්ලාම මාකට් එක බලනකොට එකවරම තේරෙන්නේ නැහැ නේද? එතකොට ඒකට ආර පේපර් ට්‍රේඩින් කරලා බලන්න ඕනේ. මේක වැඩ කරන්නේ මොන ආකාරයකටද? ඒ විදිහට යනවාද? එහෙනම් ඒක යන්නේ. දැන් ඔයාලා මේ එක ක්‍රිප්ටෝ වලට අටහස් එක දාගත්තා නම් මේ පැත්තේ තියෙනවා මාකට් ප්‍රොෆයිල් එක. එතකොට මේක මම සෙෂන් වයිස් 6 hours වල ගහලා දෙන්නේ. එතකොට ඒකත් එක්ක මේ ෂෙයාර් බැලන්ස් එක මේ වයිට් කලර් එකෙන් තියෙන්නේ. එතකොට ප්‍රොෆයිල් එකේ කියව කොහොමද මෙතන ඉතල බලන්න මෙතන D shape එකක් තියෙන්නේ. මේක බැලන්ස් ප්‍රොෆයිල් එක. බැලන්ස් ප්‍රොෆයිල් එකට උඩ මේ ප්‍රොෆයිල් එක ඕපන් වෙනවා. ඒකත් එක්ක මොනවද වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට ඔයාලට අයිඩියා ගන්න පුළුවන්. මේ නෝමලි ඔයාලා මේක දාලා තියාගත්තා මාකට් එකේ ඩිරෙක්ෂන් එක ඔයාලට අඳලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ සිංගල් ප්‍රින්ට්ස්. සිංගල් ප්‍රින්ට්ස් වලට මාකට් එක ආවනම් ඒක කී ලෙවල් එකක් විදිහට වැඩ කරනවා. ඒක කොහොමද එතනට ආපු ගමන් ට්‍රේඩ් එක ප්ලේස් කරන්න. එතනට ආපු ගමන් බලනවා ඇබ්සෝප්ෂන් එක එක්සෝප්ෂන් එකක් වෙනවද? රිවර්සල් සයින් එකක් දෙනවද? ඔය ටික බලලා තමයි ට්‍රේඩ් එක කරන්න යන්නේ. මෙතන ප්‍රොෆයිල් එක විතරක් සෙෂන් ප්‍රොෆයිල් එක විතරක් ගහගෙන තියෙනවා. ඒකත් එක්ක ඩේලි view එකත් ඒකත් එක්ක මේ කඩ දවස් විතර වුණ දෙයක්. ඊයේ ලස්සනට මාකට් එක ප්ලේ වෙලා තිබ්බා. ඒකත් එක්ක අපි අන්තිමට තමයි මේ ෆුට් ප්‍රින්ට් එක බලන්නේ. එතකොට ඒකත් එක්ක බලනවා අන්තිමට දැන් ඔයාලා බලන්න ඕනේ ෆුට් ප්‍රින්ට් එකේ බලනවා නම් ඒක ලෙවල් එකකට කී ලෙවල් එකකට හරි කොතනට හරි එනකොට ඔයාලා බලන්න ඕනේ එතන රිලීස් කරන වොලියම් එක මොන ආකාරයකද තියෙන්නේ. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් මින් ඩෙල්ටා එක බලනකොට ඒ කියන්නේ ලෝ ඉතින් මෙයාලා කරනකොට අන්තිම හරි හොඳ වොලියම් එකක් මෙයාලා රිලීස් කරලා තියෙනවා. එතකොට මේ වොලියම් එකත් එක්ක දැන් හැදෙන කැන්ඩල් එක මොන ආකාරයකටද හැදෙන්නේ? සාමාන්‍යයෙන් වයිට් කැන්ඩල් එකක් හැදෙනවද? එතකොට නැරෝ එකක් හැදෙනවද? එතකොට මොන වගේ එරියාවක් දෙතන වෙන්නේ? එතකොට ඒ කියන්නේ දැන් අර මෙයාලා ලොකු වොලියම් එකක් රිලීස් කරාට ඒ ලෙවල් එක කඩන්න එයාලට බැරි වෙනවා.
තේරෙනවද? එතකොට එතන මොනවද වෙන්නේ? ඇබ්සෝප්ෂන් එකක් විදිහට අපි හඳුන්වනවා. එතන ඇබ්සෝප්ෂන් එකක් වෙනවා. හරිද? එතකොට ඇබ්සෝප්ෂන් එකක් වුණාට පස්සේ ඊට පස්සේ බලනවා ප්‍රයිස් මාකට් එකේ ගන්නවද කියලා. ගන්නකම් ඉන්නවා කියලා. ගත්තට පස්සේ බයස්ලා මාකට් එක ගත්තට පස්සේ එන්ටුනාට පස්සේ තමයි අපි ට්‍රේඩ් එක ප්ලේස් කරන්නේ. එතනින් ට්‍රේඩ් එක ප්ලේස් කරන්න පුළුවන්ද කියලා බලලා. දැන් මෙතනත් අපි සිද්ධ කරලා තියෙනවා. තේරුණාද? හරිද? එතකොට ඒකත් එක්ක තමයි අපි ට්‍රේඩ් එක ප්ලේස් කරන්නේ. මේ ට්‍රේඩ් එක ප්ලේස් කරලා අපි ටාගට් එක ඉතින් ගන්නවා මෙන්න මෙතන. ඔයගේ සිද්ධ කරලා තියෙනවානේ. ඒ බලන්න මේ නෙගටිව් කැනල් එකක් තියෙන්නේ මේ ඩෙල්ටා එක පොසිටිව්. ඩෙල්ටා ඩයිවර්ජන් එකක් තියෙනවා තමයි. ඒකත් එක්ක ආරම්භ කරලා මෙතන මේ ස්කල්ප් එක කරන්ට් වෙන්න පුළුවන්. එනවා. මේ ලස්සනට දීලා තියෙනවා. එතකොට මේව රිවිට් කරගන්න ලේසි. ඉතින් ඔයාලා කාවත් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව හරිද? ඔයාලා කරලා ට්‍රේඩ් එකක් දාලා බලන්න. එතකොට ඔයාලට මාස හිතෙනවා. එහෙනම් එතකොට ඔයාගේ හැකියාව ඔයාගේ සල්ලි ඔයා දාන මේකෙන් ඔයා කීයක් හරි රුපියලක් හෝ දෙකක් කීයක් හරි හොයාගත්තත් ඔයාට මොනවද වෙන්නේ? ඔයා ඇවිල්ලා ඒකට මේ ඔයාගේ උනන්දුවෙන් තමයි ඒක තියෙන්නේ. එතකොට ඔයාට නිකන් මාස හිතෙනවා හරි. මම නේ මේක කරේ. මේ කවුරුත් මට සිග්නල් දුන්නේ නැහනේ. ඔව් වැඩක් නැහැ. අනිත් උන්ගේ සිග්නල් බල බල ඉන්නවට වඩා ඔයාම දෙයක් කරගන්න එක ඔයාට වටිනවා. ඉතින් මෙතන තියෙනවා කමියුනිටි ඩෙල්ටා එකේ මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ඇක්සෙස් සෙලෙක්ෂන්ස් මේක බලා ගන්න පුළුවන්. එතකොට මේ ඒ දින ඔයාලට අයිඩියා ගන්න පුළුවන් කොහොමද කියලා. එතකොට මේ විදිහමයි තියෙන්නේ මේ ෆොරෙක්ස් chart එකේ තේ විදිහම තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. මේකත් ඇවිල්ලා මම session wise තමයි මේක අර ප්‍රොෆයිල් එක ගහගෙන තියෙන්නේ. ඒ කියන්නේ මාකට් එක ඕපන් එකේ ඉඳන් මේ නිව්යෝර්ක් එකටයි නිව්යෝර්ක් එකේ ඉඳන් එන්ඩ් එකට තමයි මම ගහන්න තියෙන්නේ. එතකොට මේකත් එක්ක මෙතනින් අර මේකෙන් අර ඉන්ඩිකේට් කරන්නේ සිංගල් ට්‍රෙන්ඩ්ස්. මේ white color lines වලින් ඉන්ඩිකේට් කරන්නේ සිංගල් ට්‍රෙන්ඩ්ස්. එතකොට මේක තියෙනවා මේ මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා නම් මේකෙන් තමයි ඉනිෂියල් බැලන්ස් එක කට්ටිය ගන්න. එතකොට ඕපනින් රේන්ජ් එකේ 1 hour රේන්ජ් එක. එතකොට ෆස්ට් පීරියඩ් එකට අපි A පීරියඩ් එක කියනවා, දෙවෙනි එකට B පීරියඩ් එක කියනවා. එතකොට A පීරියඩ් එකයි B පීරියඩ් එකයි අපි එක්කහ කරලා තමයි ඉනිෂියල් බැලන්ස් එකක් විදියට ගන්න. මොකද 30 මිනිත් ගන්න කට්ටිය ඉන්නවා. එතකොට මේ ප්‍රොෆයිල් එක ෆෝම් වෙන විදිහ මේ P shape එකේ හැදලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක පොඩි බයි එකක් කියලා තියෙනවා. සිංගල් print එකෙන්. එතකොට ඒකත් එක්ක අපිට බලන්න පුළුවන් මෙතන මොනවද වෙන්නේ. ඉතින් අපිට ට්‍රේඩ් එකකට වෙන්න පුළුවන්ද? එතකොට ඔය ටික බලන්න මෙතන පල්ලෙහා තියෙන මේක මේ community volume එක. දැන් මේ hash කාලයකින් මෙතන ඉන්ඩිකේට් කරන්නේ value areas. ඒ ටික බලන්න ගන්න පුළුවන්. එතකොට අන්තිමට තමයි දැන් අර මේකෙන් මම highlight කරලා මට බලා ගන්න දාලා තියෙන්නේ මේ කහ පාඩේ මේ not previous level එක අනිත් එක buyers like aggressiveness එක sellers like aggressiveness එක පොඩ්ඩක් මෙතන බලා ගන්න. මෙතනත් විදිහම බලන්න මේ delta වලින් read කරනවා මේ දැන් අර එක level එකකට ආවට පස්සේ එතන volume වල හැසිරීම මොන වගේද? එතකොට එතන release වෙන volume එක කොහොමද? මෙතනින් ආවේ volume එකට market එක respect කරනවද නැත්නම් hold කරනවද? ඊට පස්සේ කවුද ගන්න කියලා මෙතනින් අපි බලනවා. එහෙම බලලා ඔයාලා ගන්න trade එකක් ගත්තා නම් මේ ඔයාලා profit එක බලන්න එපා. මෙච්චරක් දුර යනවා එහෙම කියලා හිතන්න එපා. ඔයාලා බලන්න ඕනේ ඔයා ගන්න තැන හරියද? ගත්තට පස්සේ ඔයාගේ favor පැත්තට market එක යනවාද? ඔක තමයි බලන්න ඕනේ. මෙතනින් මෙතන මේ candle එකේ ඉවර වෙන time එක තමයි 51 seconds මේකේ තියෙනවා. මෙතන 30 minute candle එකක් form වෙනකොට 30 minute එක දැන් මෙතන මේ හරියේ දැන් මේ value එක ඇතුලේ මෙතන form වෙන්නේ 30 minute candle එකේ ඉවර වෙන්න තව 8 minutes 37 seconds තියෙනවා. එතකොට මේකින් ඔය overall ඔයාට picture එකක් ගන්න පුළුවන් එකට. මොනවද මේකින් වෙන්නේ? trend එක මොන වගේද? consolidation එකක්ද තියෙන්නේ? ඒ කියන්නේ balance market එකක්ද? නැත්නම් අවිල්ලා මේ trending market එකක්ද? එතකොට ඔය වගේ idea එකක් ඔයාට ගන්න පුළුවන්. හරිද? එතකොට මම කියන්නේ මෙච්චරයි. වාරත් මේ විදිහට journal එකක් හදාගන්න. දැන් මම පොඩ්ඩක් forex වලට වඩා crypto වලට පොඩ්ඩක් හැබැයි කියලා කියන්නේ ඔය පොඩ්ඩක් ආසයි. හරිද? ඉතින් මේ ඔයාලා මේ විදිහට කරගන්න. දැන් අර මේකේ දැන් මෙතන දැන් ඔතන ටික බලනකොට මම මෙතන ගහලා තියෙන්නේ මේ weekly view එක. weekly view එකයි මෙතන මේ profile එකේ මේ weekly profile එක.
එතකොට මේ වීක්ලිය එක ඉඳම් මොනවද වෙන්නේ මෙයා මේ වැලිවේරියාක ඉඳලා තියෙන ඊට පස්සේ ආපස්සට වැලිවේරියාක ඇතුළට අවිල්ලා තියෙනවා ඒකත් එක්ක ඔයාලට ඕවරෝල් ඩේලි ප්‍රොෆයිල් එකක් ගන්න බලන්න පුළුවන් මේ වැලිවේරිය උඩ මාකට් එක ඕපන් වෙන්නේ ඇතුළේ හරිද ඒකත් එක්ක ඔයාලට ඩෙල්ටා එකක් බලන්න පුළුවන් එතන මොනවද මේ ඒ හරිය මොනවද වෙලා තියෙන්නේ මේ බලන්න එතන මොනවද වෙලා තියෙන්නේ absorption එකක් වෙලා තියෙනවා එතකොට මේ ලොව එක ප්‍රොටෙක්ටිව් හරිද එහෙම බලන්න ගන්න පුළුවන් ඔය අන්තිම කැන්ඩල් එක මෙතන ෆෝම් වෙන බුලිෂ් කැන්ඩල් එක බලන්න එතනින් ගහුවත් ඔයාලට මෙතන පොඩි ස්ටොප් ලොස් එකක් තියාගෙන ගන්න පුළුවන් එතකොට thumbnail එකේ දාලා තිබ්බා මොකද මෙහෙම තමයි කවුරුත් අර ඒ කියන්නේ තමන්ගේ ස්ටුඩන්ට් එකේ කියන්නේ වෙන කට්ටියක් ඉන්නවා තමන්ගේ ජර්නල් එකක් කර කොහොමද වෙන කට්ටියක් ඉන්නවා වෙන නැති කට්ටියක් ඉන්නවා එතකොට ඕවරෝල් මම ඔයාලට කියන්නේ කාටවත් ඇවටිලා කෝස් එකට ගිහිල්ලා කරන්න එපා මේ මෙතන ෆ්‍රී දාන වීඩියෝස් වලින් ඔයාලට කොහොමද කියලා දෙනවා සාමාන්‍ය විදිහට කොහොමද මාකට් එක බලන්නේ එතකොට මේ කාඩ් එකකින් නැතුව කාටවත් රැවටෙන්නේ නැතුව ඔයා විශ්වාස කරලා ඔයා ට්‍රේඩ් කරන්න එහෙම කරනවා නම් තේරෙනවද එතකොට මේ වීඩියෝ එක බලන්නේ ට්‍රේඩින් වලට ආස කෙනෙක් නේ එතකොට මම දෙන ඔයාලට දෙන මොටිවේෂන් එක තමයි ඔයාලම හදන්න ඒ කියන්නේ ඔයාලා බලන්න හැමදාම ට්‍රේඩ් කරන්න ඕනේ කියලා නෑනේ ඒ දවසේ ඔයා හම්බ වෙන දවසේ බලන වෙලාවේ තිබ්බනම් ගන්නවා නම් ඒකට හේතුව මොකක්ද මට මේ දේ මේ විදිහට වෙනවද වෙලා තිබ්බනම් එයා කාටද ඩිරෙක්ෂන් එක දැන් ගෙනියන්න හදන්නේ කියලා ඔයාලා මේ ඉස්සලා අවබෝධ කරගන්න ඕනේ මොනවද මේක බැලන්ස් මාකට් එකක්ද තියෙන්නේ ඉම්බැලන්ස් එකක්ද තියෙන්නේ වැලියු එක ඇතුලේ ඕපන් වෙනවද එළියේ ඕපන් වෙනවද එතකොට මේ ඇතුලේ ඕපන් වෙලා එළියට එයා ගියාද ගියානම් එයා මොනවද කරන්නේ ඒකට ෆේක් බ්‍රේක් අවුට් එහෙමත් වෙලා මොනවද මේ ඩෙල්ටා වලින් මට අඳුරන්න පුළුවන් ෆේක් බ්‍රේක් අවුට් එකක්ද ගියේ සඩන්ලි එනවා පටස් කාලා වැලියු එක චුටා පොස්ට් එක ආවනම් ඇවිල්ලා ආයේ මේ එක්ක VOC එකත් කඩාගෙන වැලියු එක ලෝ එකට වෙනකන් එනවා මාකට් එක තේරෙනවද එතකොට ඔය වගේ දේවල් නෝටිස් කරන්න ඉස්සෙල්ලා ඒ විදිහට බලලා ඔයාලත් දැන් ගමනක් යන්න කියලා මම සුබ පතනවා මම කියන්නේ කාවත් විශ්වාස කරන්න එපා තමන්ව ඔයා විශ්වාස කරන්න විශ්වාස කරලා ඉගෙන ගන්න දැන් මේ මේ වලින් ප්‍රොෆයිල් ගහලා වීඩියෝ ගහලා එල්ටත් එක්ක කරන වීඩියෝස් සිංහලෙන් අඩු වුණාට සිංහලෙන් තියෙන කොට කට්ටිය කරනවා හොඳ කරන කට්ටිය ඉන්නවා ඒතල හරියටම ඔයාලට මේ ඉංග්‍රීසි වලින් නම් ඕන තරම් හොයාගන්න පුළුවන් හරිද හොඳ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා ඉන්නවා එතකොට එයාලගේ තියෙන හොඳ වීඩියෝස් එකවත් බලලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේක වීඩියෝ එකක් බලලා ට්‍රේඩ් එකක් ගන්න යන්න එපා මේ බලන්න අර පේපර් ට්‍රේඩින් කරලා කොහොමද ඒක වැඩ කරන්නේ එතකොට මොන වගේ අවස්ථාවලද ඒක වැඩ කරන්නේ මොනවද ඒ කියන්නේ මොන වගේ අවස්ථාවවල වැඩ කරන්නේ නැද්ද කියන මේක ඉතින් ඔයාලට තීරණය වෙලා එතකොට ඒකත් එක්ක ඔයාලටම ටික කාලයක් යනකොට අයිඩියාවක් එනවා දැන් මේක මෙහෙම තමයි හොරනවා කියලා දැන් ලොකුවට මේ ගන්න දෙයක් නෑ කෝඩින්ග්ස් ක්‍රැක් කරන්න ඔය වුණත් නෑ දැනම පොඩ්ඩක් හදාගන්න විතරයි තියෙන්නේ එහෙනම් කට්ටියටම good luck ජය වේවා මොනවා හරි ප්‍රශ්න ගැටලු තිබ්බනම් කමෙන්ට්ස් එකෙන් අහන්න මට දන්න දේ දන්න විදිහට කියලා දෙන්න එහෙනම් බොහොම ස්තුතියි කට්ටියටම good luck